Dear Universe YouTube channel එකට ඔයාලව හරිම ආදරයෙන් මම එකතු කරගන්නවා. මම අද ගෙනාවේ හරිම ලස්සන වීඩියෝ එකක්. ඔයා ඉන්නේ බ්‍රේක්අප් එකක නම් ඒ බ්‍රේක්අප් එකෙන් ඔයා ගොඩක් සෆර් කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට මේ වීඩියෝ එක ඉවර වෙනකම් අහන්න. මොකද වීඩියෝ එක අන්තිමේදී ඇයි ඔයා දැන් දුක් විඳින්නේ සහ ඒවයින් කොහොමද ගැලවෙන්නේ කියන එකට හරිම ලස්සනට උත්තර ඔයාට මේ වීඩියෝ එකෙන් හම්බෙයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන දෙයක්. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් හෙල්ප්ෆුල් වෙයි. බ්‍රේක්අප් එකක දුක කියන දේ මම ගොඩාක් හොඳට දන්න කෙනෙක්. ගොඩාක් අය බ්‍රේක්අප් එකකින් පස්සේ දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඒ දාලා ගිය කෙනාව අමතක කරගන්න බැරුව ඉන්නවා. ඉතින් ඒ ගොඩාක් අය කියන කට්ටිය අතරේ කාලයක් මමත් හිටියා. ගොඩාක් අය බ්‍රේක්අප් එකේ දුක අමතක කරන්න කියලා එක එක දේවල් කරලා බිසී වෙන්න හදනවා. එහෙමත් නැත්නම් පාළුව යන්න කියලා යාළුවෙක් එක්ක ජොයින් වෙන්න හදනවා. හැබැයි මොන දේ කළත් ගොඩාක් වෙලාවට අපිට යව මතක් වෙනවා. රෑට නිදාගන්න ගියාම මතක් වෙනවා. උදේට නැගිට ගමන් ඒ ආපු good morning messages මතක් වෙනවා. ඉතින් මේ විදිහටම මේ සිටුේෂන් එකේ මමත් හිටියා. ඉතින් මම බැලුවා ඇයි මට එහෙම move on වෙන්න බැරි කියලා. ඉතින් කාලයත් එක්ක මම ඉගෙන ගත්ත දේවල් මම ඔයාලට share කරන්නම්. ඒකෙන් ඔයාට ඇත්තටම ප්‍රැක්ටිකල් උත්තර හම්බෙයි. බ්‍රේක්අප් එකෙන් පස්සෙත් මම බ්‍රේක්අප් වුණා කියන එක පිළිගන්නේ නැතිව මං හිතුවා මං එයාට තාම ආදරෙයි කියලා. එහෙම හිතන්න කාලයත් එක්ක මං තේරුම් ගත්තා මං තමා එයාට ඇටච් වෙලා ඉන්නේ කියන එක. අපි කෙනෙක්ට දාලා ගියත් ආදරෙයි කියලා හිතන්න අපිට වෙන්නේ අපිට අයිති නැති තැනක අපි තව තවත් ඇටච් වෙන එක. ඒකෙන් මිදෙනවා වෙනුවට අපිට වෙන්නේ අපි තව තවත් ඒ මුස්පේන්තු ෆීලින් එකට තව තවත් ඇටච් වෙන එක. රිලේෂන්ෂිප් කාලෙදී ඒ කෙනා අපේ ඩේලි ලයිෆ් එකේ රූටින් එකක් වෙලානේ හිටියේ. ඒ කියන්නේ අපි ලයිෆ් එකේ හැම දෙයක්ම එයාට අප්ඩේට් කරන්න පුරුදු වෙලා හිටියේ. කන එක, බොන එක, කොහේ හරි යන එක, නිදා ගන්න එක, නැගිටින එක හැමදේම අපි එයා එක්ක ෂෙයා කරගත්තා. ඉතින් එකපාරට මේ රිලේෂන්ෂිප් එක නැති වුනහම අපිට ලොකු හිස්කමක් දැනෙන්න ගන්නවා. උදේට නැගිට්ටම ආයෙම good morning කියන්න නැහැ. එයාගෙන් ආපු රිප්ලයි එක ආපහු එන්නෙත් නැහැ. ඔන්න ඔයගේ දේවල් හින්දා බ්‍රේක්අප් එකේදී අපිට දුක දැනෙන ප්‍රධානම හේතුව තමා ඒ හිස් බව. ඉතින් ඒ හිස් බවේදී අපි කරන්නේ එයා එක්ක හිටපු කාලය, එයා එක්ක කරපු දේවල්, කතා කරපු දේවල්, ඒ හැමදේම ආයෙ මතක් කරගන්න try කරනවා. ඒ නිසා ආයෙම ඒ ආපු messages check කරනවා, photos බලනවා, memories scroll කරනවා. අන්න ඒ වගේ දේවල් වලින් බ්‍රේක්අප් එක කාලෙදීත් අපි ඒකෙන් move on වෙන්න කොච්චර try කළත් අපි කරන අර දේවල් නිසා අපිට move on වෙන්න බැරි වෙනවා. ගොඩාක් අය මේ කාලෙදී law of attraction කරනවානේ පිස්සුවෙන් වගේ. ඒකෙනුත් වෙන්නේ ඇත්තටම අපි expectations තියාගෙන attach වෙන එකම තමා. මං කියන්නේ නැහැ ඒ වගේ දේවල් වෙනුවෙන් law of attraction කරන්න එපා ඒක අසාර්ථකයි කියලා. මොකද මම අහලා තියෙනවා බ්‍රේක්අප් එකකදී law of attraction follow කරලා ඒ වලින් results ගත්ත අයගේ stories. හැබැයි ඒ දේවල් කරනවා නම් බුද්ධිමත් විදිහට අනිවාර්යයෙන්ම කරන්න. මම මේ ඒ කියන්නේ ඔය බ්‍රේක්අප් එකකදී law of attraction follow කරන එක ගැන ඕන තරම් මගේ පහුගිය වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බලලා ඔයාලට ඒ දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන්. මම ඒක නිසා ඒක ගැන මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක බ්‍රේක්අප් එකක ඉන්න කෙනෙක්ට law of attraction follow කරන එක ගැන වීඩියෝ එකක් නෙවෙන නිසා. ඔයා දන්නවද බ්‍රේක්අප් එකෙන් පස්සේ ඔයාට ඒ පුද්ගලයාව මිස් වෙනවා නම් ඒ මිස් වෙන්නේ ඔයාව දාලා ගියපු කෙනා නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ හිත රිද්දපු කෙනා නෙමෙයි. ඇත්තම කතාව තමයි ඔයාට මිස් වෙන්නේ ඔයා හිතාගෙන හිටපු එයාගේ version එක. සහ ගොඩක් වෙලාවට කෙනෙක් අපිව දාලා යද්දී අපි අපිට බ්ලේම් එක දාගන්න බලනවානේ. ඇයි ආ දාලා ගියේ? මගේ වැරැද්ද මොකද්ද? මට තව හොඳට කරන්න තිබ්බා. මට මෙහෙම කියන්න තිබ්බා. මට අර එහෙම කියන්න තිබ්බා. මට එයාව හම්බෙන්න යන්න තිබ්බා. අන්න ඒ වගේ
අතීතය එක්කම ඇටෑච් වෙන විදිහට අපි දේවල් ගැන හිතන්න ගන්නවා. ඉතින් කාලයත් එක්ක මම මේ දේ තේරුම් ගත්තා. ඒ තමා අතීතයත් එක්ක ඇටෑච් වෙලා ඒ දේවල් මතක් කර කර මට මූව් ඔන් වෙන්න බෑ කියන එක. ඒක ගොඩක් ඉම්පෝටන්ට් දෙයක්. ඔයා බ්‍රේක්අප් එකක නම් ඉන්නේ සහ ඔයාට තේරෙනවා නම් ඔයා මූව් ඔන් වෙන්න ඕනේ කියන එක. මොකද බ්‍රේක්අප් එකක් නිසා ඔයාට ගොඩක් සෆර් වෙන්න වෙනවා නම් ඔයාට ලයිෆ් එකේ කිසිම දෙයක් කරගන්න බැරිව ඉන්නවා නම් ලයිෆ් එකේ අනිත් ඉම්පෝටන්ට් හැමදේම දැන් පෝස් වෙලා නම් තියෙන්නේ බ්‍රේක්අප් එක නිසා ඔයා අනිවාර්යෙන්ම බ්‍රේක්අප් එකෙන් මූව් ඔන් වෙන්නම ඕන කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් එක මේ වෙලාවේ කඩා වැටිලා නම් ඉන්නේ ඒ ඔයාට දෙන හොඳම සිග්නල් එක ඔයා අනිවාර්යෙන්ම මූව් ඔන් වෙන්න ඕනේ කියන එක. ඉතින් එහෙම මූව් ඔන් වෙන්න අමාරුයි අර පරණ දේවල් අතීතයත් එක්ක ඔයා ඇටච් වෙලා ඉන්නකම්. මුලින්ම මං අමාරුවෙන් හරි තේරුම් ගත්තා එයා දැන් ගිහින්. අපි ඉන්නේ බ්‍රේක්අප් එකක සහ ඒක තමා ඇත්ත කියන එක. ඊට පස්සේ මං කාලයත් එක්ක හෙමින් එයා ආයෙම එයි කියලා හිතාගෙන හිටපු එක නැවැත්තුවා. මේක මාර අමාරු වුණා මට කරන්න. මොකද මම මගේ කලින් වීඩියෝ එකකත් ෂෙයා කළා බ්‍රේක්අප් එක වෙනුවෙන් මම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ෆලෝ කළා කියන එක. ඉතින් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ෆලෝ කරන්න මගේ එක්ස්පෙක්ටේෂන්ස් තව වැඩි වුණ එක විතරයි උනේ. ඒ කියන්නේ ආයෙම එයි කියන එක්ස්පෙක්ටේෂන් එක වැඩි වුණා. සහ මම තවත් එතනට ඇටච් වුණ එක විතරයි උනේ. ඉතින් ඒ එක්ස්පෙක්ටේෂන් එක මන් නැති කරගත්තා. ඇත්තම කිව්වොත් ඒක තමා මට උන ලොකුම රිලීස් එක. ඒක තමා මං හිතන්නේ මගේ මූව් ඔන් වෙන ජර්නි එකේ ස්ටාර්ටින් පොයින්ට් එකත්. මාර අමාරු නා ඒක කරන්න මං කියන්නේ එක දවසින් දවස් දෙකකින් මට ඒක කරගන්න පුළුවන් වුණා කියලා. ඒක මාර අමාරුයි. හැබැයි මං කාලයත් එක්ක ඒක කොහොම හරි කළා. මොකද මට මූව් ඔන් වෙන්න බැරි වුණ ප්‍රධානම හේතුව තමා එයා ආපහු එයි කියලා මගේ ඔළුවේ තිබ්බ එක්ස්පෙක්ටේෂන් එක. ඉතින් ඒක එකපාරටම නැති කරගන්න බෑ. හැබැයි කාලයත් එක්ක මට ඒක තේරුම් කරන්න උත්සාහ ගද්දි මටම තේරුණා මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා කියලා. ඒත් එක්කම ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි පරණ ෆොටෝස් මැසේජස් බලන එක අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනේ. මට නම් ඒකට විශේෂ උත්සාහයක් ගන්න ඕනුනේ නැහැ. මොකද ලකීලි මන් දන්නේ නැහැ මගේ වාසනාවටද ඒක වුනේ කියලා මගේ ඒ ෆෝන් එක මගේ පරණ ෆෝන් එක කැඩුනා. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ෆෝන් එක කැඩුන එක කොහෙද වාසනාව කියලා. හැබැයි ඒ වෙලාවේ මට ඒ ෆෝන් එක කැඩිච්ච එක ඇත්තටම ලොකු සහනයක් වුණා. මොකද මට එතකොට ෆොටෝස් මැසේජස් බලන්න ඕනුණත් ඒක බලන්න බැහැ මොකද ෆෝන් එක කැඩිලා නිසා. දැන් එහෙමයි කියලා ඔයා වුමනාවෙන් ෆෝන් එක කඩාගන්න එපා හොඳද? කොහොම හරි අමාරුවෙන් හරි එයාගේ අප්ඩේට්ස් බලන්න නැතුව ඉන්න එක කොහොම හරි කරන්න ගන්න. ඔය චුට්ට හරි ඒක නවත්ත ගන්න. ඉතින් ඒක මං කිව්වෙලා මම දන්නේ ෆෝන් එක කැඩිච්ච එක මට ඇත්තටම ඒක ඒ දවස්වල වාසනාවක් වුණා. ඒ හේතුව නිසා මම ෆෝන් එක ආයෙ හදන්න ගියෙත් නැහැ. මොකද මං දැනගත්තා හදිස්සියකවත් ඔය ටික හැදුවොත් ආයෙම මම අර හිටපු තත්ත්වෙටම තමයි පත් වෙන්නේ. මේ දේවල් කරද්දී ඔයාට හදිස්සියකවත් හිතුනොත් ඔයාගේ පපුව හිර වෙනවා වගේ එයාගේ ෆොටෝ එකක්වත් බලන්න බැරුව පිස්සු වගේ නම් හොඳම දේ තමා පොතක් අරන් ඔයාට දැනෙන හැම දේම ලියන්න. ඔයාට දැනෙන දේවල්, තව කෙනෙක්ට කියන්න බැරි දේවල් මේ හැමදේම ජර්නල් කරන්න. මේකෙන් ඔයා කිසිම දෙයක් ඔයාගේ ඔළුවේ හිර කරගන්න නැතිව ඔයාට රිලීස් කරගන්න පුළුවන්. ජර්නලින් කියලා කියන්නේ හැම වෙලාවෙම ලස්සන දේවල් ලියන එකම නෙමෙයි. ඔයාට හිතේ හිර කරගන්න බැරුව මොනවා හරි දෙයක් තියෙනවා නම් කාටවත් කියන්න ඔයාට ලැජ්ජයි වගේ නම් කාටවත් කිව්වට ඒ අයට තේරුම් ගන්න බැය කියලා ඔයාට හිතෙනවා නම් ඒ හැමදේම කටුකොලයක් හරි කමක් නෑ අරන් ලියන්න. මොකද ලියන එකෙන් වෙන්නේ ඔයාගේ ඒ නෙගටිව් ෆීලිංග්ස් ඔයාට දැනෙන හිර වෙලා තියෙන ගති ඔක්කොම නැති කරගන්න පුළුවන් ඔය ඔයාගේ හිතේ තියෙන හැම පිස්සු දෙයක්ම ලියලා දැම්මම. මොකද ලිව්වහම ඒක නිකන් අපි කාට හරි කිව්වා වගේම වෙනවා. ඒක නිසා ඔයාගේ හිතේ ඒ දේවල් හිර වෙන්නේ නැතිව ඒවා රිලීස් කරගන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේ දේවල් ජර්නල් කරද්දී. තව ඔයාට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ඔයාගේ රූටීන් එක වෙනස් කරගන්න. ඔයා තාම ගත කරන්නේ එයා එක්ක ඉද්දී ඔයාගේ ලයිෆ් එකේ තිබ්බ රූටීන් එක නම් ඒ රූටීන් එක අනිවාර්යයෙන්ම චේන්ජ් කරගන්න. ඔයාගේ රූටීන් එකට අලුත් හැබිට්ස් ඇඩ් කරගන්න.
වෝක් එකක් යන්න, අලුත් හොබි එකක් ඇඩ් කරගන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න try කරන්න. අන්න ඒ වගේ ඔයාගේ රූටින් එක ඔයා අනිවාර්යයෙන්ම චේන්ජ් කරගන්න ඕනේ. එයා එක්ක ගත කරපු කාලේ තිබ්බ රූටින් එක ඔයා දැන් ස්පෙන්ඩ් කරන්න යන්න එපා. එහෙම වෙද්දි වෙන්නේ ඔයාට තව තවත් එයාව මතක් වෙන එක. අනේ මං දැන් මේ දේ කරද්දි මං එයාට මෙහෙම අප්ඩේට් එකක් දුන්නානේ. අන්න ඒ විදිහට දේවල් මතක් වෙනවා. ඒක නිසා ඒ රූටින් එක දැන් මං ඇත්තටම මේ වෙද්දි ගත කරන්නේ ඒ කාලේ මට තිබ්බ රූටින් එක නෙමෙයි. මං ගොඩාක් චේන්ජ් කරගත්තා මගේ ලයිෆ් එකේ රූටින්ස්. ඉතින් ඒකත් මට ගොඩාක් හෙල්ප්ෆුල් වුණා ඇත්තටම රිකවර් වෙන්න, මූව් ඔන් වෙන්න, අලුත් ලයිෆ් එකකට මට කකුල තියන්න, අලුත් ලයිෆ් එකට එන්ටර් වෙන්න මට ඒක ගොඩාක් උදව් වුණා. මේකත් එක්ක කාලයක් යද්දී ඔයාට වෙන්න පුළුවන් හොඳම දේ තමා ඔයා ඔයාට ෆෝකස් එක දෙන්න ගන්නවා. මේ වෙද්දී මං නම් දැන් ඒක කරන්න පටන් ගන්න තියෙන්නේ. මං දැන් මාව තමා ප්‍රයොරිටයිස් කරන්නේ. මගේ growth එකට මම ෆෝකස් එක දෙනවා. ඉතින් ඔයාගේ ලයිෆ් එක ගොඩාක් ලස්සන වෙයි. ඔයා ඔයාට ෆෝකස් එක දෙන්න ගත්තාම. අනෙක් එක තමා ඔයාට දැන් තියෙන බය අනිවාර්යෙන්ම නැති කරගන්න. මොකද ගොඩාක් අය හිතන්න ගන්නවා ආයෙම මට ඒ වගේ කෙනෙක් හම්බෙන එකක් නැහැ. ආයෙම මට අලුත් ආදරයක් හම්බෙන එකක් නැහැ. දැන් මට කවුරුත් ආදරය කරන එකක් නැහැ වගේ දේවල්. හැබැයි ඇත්තම දේ තමා අපිව දාලා යන්නේ අපිට ගැළපෙන අය නෙමෙයි ළමයි. ඒක ඔයා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක්. මොකද ගැළපෙනවා නම් ඒ කෙනා අපිව දාලා යන්නේ නැහැ. ගැළපෙනවා කියලා කියන්නේ මොකද්ද? අපිට අමාරු කාලෙදී අපිව තේරුම් ගන්න, අපිව දරා ගන්න, අපිත් එක්කම ඉන්න තීරණය කරපු කෙනෙක්. ඉතින් දාලා යනවා කියලා කියන්නේ ඒ කෙනා එහෙම තීරණය කරලා නැහැ. ඒ කියන්නේ අමාරු කාලෙදී අපිව දරාගෙන, අපිව තේරුම්ගෙන අපිත් එක්කම ඉන්නවා කියලා තීරණය කරපු නැති කෙනෙක් තමයි අපිව දාලා යන්නේ. ඉතින් ඒක නිසා ඒ දාලා ගිය කෙනාට අපි කොච්චර ආදර වුණත් වැඩක් නෑ. මොකද ඒ කෙනා අපිට ගැළපෙන කෙනා නෙවෙයි. මතක තියාගන්න ඔයාට හිමි කෙනා ඔයා අමුතුවෙන් බලෙන් උත්සාහ අරගෙන තියාගන්න ඕන වෙන්නේ නැහැ. හිමි අය කොහොමත් අපි එක්ක ඉන්නවා. ඒ නිසා ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් එනකන් ඔයා ඔයාව ආදරෙන් බලාගන්න. ඔයා එයාට දුන්නේ කොච්චර ආදරයක්ද? ඔයා එයාව බලාගත්තේ කොච්චරද? ඒ තරම් එච්චරක්. ඔයා ඔයාට ආදරය කරන්න ඔයා ඔයාව බලාගන්න. තව කෙනෙක් අර කරන් දෙයි මේ කරන් දෙයි කියලා හිතන්නේ නැතිව ඔයා ඔයාට දේවල් අරන් දෙන්න පුළුවන් තත්යකට ඔයාව ගේන්න. ඔයාට තේරෙයි ඒක කොච්චර ලස්සන හැඟීමක්ද කියලා. මම දන්නවා සමහර වෙලාවට දැන් ඔයා ඉන්නේ බ්‍රේක්අප් එකක නම් දැන් මේ වැලන්ටයින්ස් වලදී එහෙම ඔයාට හිතෙන්නේ නැති අනේ දැන් කෙනෙක් හිටියා නම් මට මල් හම්බ වෙනවනේ මට චොක්ලට් හම්බ වෙනවනේ මට තෑගි හම්බ වෙනවනේ ඔන්න ඔයගේ දේවල්. ඉතින් ඇයි ඔයාට බැරි වැලන්ටයින්ස් ඔයා ඔයත් එක්ක එකතු වෙලා ඔයාට සෙලිබ්‍රේට් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාට මල් අරන් දෙන්න චොක්ලට් ඒක මේ මහා ලොකු දේවල් ඕනේ නැහැ. චූටි චූටි දෙයකින් හරි ඔයාට පුළුවන් ඔයාව සැටිස්ෆයි කරන්න. මොකද ඒක ඇත්තටම හරිම ප්‍රවුඩ් ෆීලින් එකක්. මම මේ කතා කරන්න යන්නේ අර ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියන කන්සෙප්ට් එක ගැන නෙමෙයි. එහෙම එකකට යන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. මං කියන්නේ ඔයා ඔයාට ආදරය කරන්න. සෙල්ෆ් ලව් කරන්න පුරුදු වෙන්න. ඒක මාර ලස්සන දෙයක්. හොඳේ? මං කියන්නේ අර විදිහට වෙන ජීවිත කාලෙම තනියෙන් ඉන්න ඒ වගේ දෙයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔයා ඔයාට ආදරය කරගෙන ඔයා ඔයාව දියුණු කරගන්න. ඊට පස්සේ ඔයාටම ඇත්තටම ලස්සන ආදරයක් හම්බෙයි. ඔයාට ලස්සන පාත්ස් ඕපන් වෙයි. ඒව ඔටෝමැටිකලි වෙයි. ඉතින් වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මං හිතනවා මේ වීඩියෝ එක පොඩි හරි සැහැල්ලුවක් ඔයාට ගේන්න ඇති කියලා. දුක හිතෙන හැම වෙලාවකම මේ වීඩියෝ එක අහන්න. ඔයාට ආයෙම ගොඩක් දේවල් තේරුම් කරලා දෙයි වීඩියෝ එක. එහෙනම් ඊළඟ වීඩියෝ එක අරන් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.